මම ෆ්ලැට් එකේ C බ්ලොක් එකේ. මම හේමා. මීට ටික දවසකට උඩදී අයියාගේ මල්ලි මායි අතර පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා මම මල්ලිට ගැහුවා. බැලුවා අයියේ. දෙන්න කතා කර ඉඳදී වැරදිලා වගේ මෙයාගේ තාත්තට පාරක් වැදුනා. එතෙන්දි තමයි ප්‍රශ්නේ ඇතුනේ බැලුවා අයියේ. අඩෝ උඹ මගේ ඒරියා එකේ ඉඳන් මගේ මිනිස්සුන්ට විරුද්ධව පොලිසිය ඇන්ට්‍රියක් දැම්මා. මගේ බයික් එක හොරගම් කරපේකවලලා මම පොලිසියට බාර දුන්නා. ඒ අයියේ ගෝලෙක් කියලා මන් දැනන් හිටියේ. අඩෝ උඹ කියන අපේ කොල්ලෝ ඔක්කොම හොරු කියලාද මිනිහා? එහෙම නෙමෙයි. අයියව මෙතනට ගෙනල්ලා මගේ ඉස්සරහා තියලා අහලා බලන්න. ඌ නෑ කියනවා නම් මම මෙතනදිම කපලා කොටලා ඉවරක් කරලා දාන්න. බැන්ඩෝය ඇතුළට ගියාට පස්සේ බිස්නස් එක දිගටම කරගෙන යන්න කියලා මහත්තයා මට යෝජනාවක් දැම්මා. මං කිව්වා අයියනකම් බෑ කියලා. මට පේන්නේ මහත්තයා ජීජේව බාගෙන වගේ. මුන් පැමිණිලා දැම්මේ මගෙන් අහලා අයියා. අයියෝ උඹ මට මේක නොකියුවේ? හා? කොහෙද සිරා? ඇතුලේ. මේ වැඩ හින්දා මගේ නම සවුත් වෙනවා වසන්ත. ෂේ. පැය 48ක් ඇතුළත තමුසට බයික් එක ලැබෙනවා. මොකක් හරි කරුමයක් වෙලා බයික් එක නොලැබී ගියොත් මං තමුසට වටිනාකම ගෙවනවා. නෑ. එහෙම අවශ්‍ය නෑ අයියා. මට ඕනුනේ අයියව කෙලින්ම හම්බෙලා මේ විස්තරේ කතා කරන්න. එච්චරයි. අපේ එක බයික් එක ඉස්සුවා වගේම තම ඌට ගහපු එකත් වැරදි. අය වචනකින්වත් ප්‍රශ්න තියාගන්න එපා. හොඳේ? මං අපේ ගා ගැන බලා ගන්නවා. හම්බලා අය කොහෙද හරි හම්බලා ගහ ගන්නව හැම නෙමෙයි. මුදෙන් ආයමත් පැටලුනොත් දෙන්නටම ගහපන්. යන්න පුළුවන්. කොහොමද ඔය කතාව? පට්ට පොරක්.